ඉතින් ඔන්න මම අද අලුත් මලුත් වීඩියෝ එකක් ඔයාලා ළඟට අරන් ආවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ සෙලාන් බැංක් එකකින් හඳුන්වලා දුන්න pay app එක පිළිබඳව. ඉතින් මේ pay app ඔයාලට එක එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ගොඩක් මේ online banking apps පිළිබඳව ඔයාලට කරලා ඇති. ඔයාලා බලලත් ඇති මම හිතන්නේ අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් ඔන්න මම pay app ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඉතින් මේ pay app වලින් ඔයාලට පුළුවන් බිල් ගෙවන්න, ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරගන්න, එහෙම නැත්නම් ඔයාගේ accounts වල තියෙන මොනවා හරි cards වලට payment කරගන්න, ඔයාගේ credit card payments කරගන්න. ඉතින් මේ වගේ ඔයාගේ තියෙන payments ගෙවන්න වගේම ඔයාට ඔයාගෙම තියෙන payments වල කරපු history එක නැත්නම් ඒ වගේ receipt එක මේ දේවල් ඔක්කොම ඔයාලා මේ pay app වලින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ pay app වලයි online banking app එකේ යම් යම් වෙනස්කම් තියෙනවා. හැබැයි මේ pay app තමයි ගොඩක් දුරට ඔයාලට use කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් මොකද ගොඩක් අයට තියෙන payments කරන්න සහ payments ගෙන්න ගන්න සහ ඔයාගේ account balance එක බලන්න bill ගෙවන්න. ඉතින් මේ ටික කරන්න නම් ඔයාලට ගාස්තුවක් අය වෙන්නේ නැහැ online banking වලට කියලා banking app එකක් හදාගත්තොත් සාමාන්‍ය ඇඩුවල් ගාණක් යනවා කියලා මම කලින් ඔයාලට සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ pay app එකක් දාගත්තොත් ඔයාලට මේ සියලුම දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න කියලා මම ඉල්ලා හිටිනවා. ඉතින් ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එක click කරගත්තොත් මේ වගේ videos දාපුවාම ඔයාගේ ළඟටම ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ සෙලාන් pay app එකට register වෙන්නේ කියලා. ඉතින් මේ pay app එක register වෙන හැම step එකක්ම skip නොකර බැලුවොත් ඔයාලට ප්‍රශ්නයක් නැති වෙයි. ඉතින් මම එකින් එකට හැමදේම පෙන්නනවා. ඉතින් ඒක නිසා skip නොකර බලන්න. ඉතින් ගොඩක් අය comments කරාට මම ගොඩක් දුරට reply දාන්න යන්නෙත් නැහැ. පළක් වෙලාවට මේ වීඩියෝ එකේ අන්තර්ගත දේම ඔයාලා නැවතත් අහනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා හිටියම ඒක ඔයාටත් මටත් අපි හැමෝටම ලේසි. මේ වීඩියෝ එකේ නැති දෙයක් ඕන වෙලාවක ප්‍රශ්නකින් ඇහුවට ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක හරියටම බලලා skip නොකර බලලා idea එකක් අරගෙන ඒකෙනුත් නොතේරෙන දෙයක් තිබුණොත් අනිවාර්යෙන් මගේ social media ඕන platform එකකින් ඔයාලට මාව contact කරගන්න පුළුවන්. ඉතින් පල්ලෙහා links වලත් මගේ WhatsApp මගේ සියලුම සම්බන්ධ කරගන්න පුළුවන් හැම විදිහෙම මම දාලා තියෙනවා. ඉතින් ගිහින් බලමු මේ වැඩේ කොහොමද කරගන්නේ කියලා. ඉතින් සෙලාන් pay app එක Play Store එකකින් හරි iStore එකකින් හරි අරගන්න. ඉතින් ඊට පස්සේ get started කියන එකට ගිහිල්ලා මම මේ ටික scroll කරගන්නවා. ඉතින් ඔයාලට sign in වෙන්න sign up කියන option දෙකක්ම තියෙනවා. ඉතින් මේ sign in option එකෙන් ගියොත් එහෙම වෙන්නේ ඔයාලට password එක දීලා log වෙන්න. ඉතින් sign up කියන option එකට ගියොත් මෙන්න මේ විදිහට terms and conditions එනවා. කියන්නේ අලුත්ම account එකක් හදාගන්න. ඉතින් ඒක මම accept කරගන්නවා. ඔන්න පළවෙනියටම තියෙනවාට කියලා username එකක් හදාගන්න. මෙයාලා example එකක් දීලා තියෙනවා. ඉතින් ඔයා මේකට username එකක් ලබා දෙන්න උඩටම ඊට පස්සේ email address එක country එක automatically select වෙලා තියෙනවා. ඉතින් මේ තුන මෙතෙන්ට පළවෙනි තැනදී ඔයාලට ලබා දෙන්න තියෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ get started කියන එක දෙන්න. ඉතින් මේ විදිහට පල්ලෙහාට mobile number එකක් ඉල්ලලා තියෙනවා. ඉතින් mobile number එකක් දෙන්න පළවෙනි step එකේදී ඔන්න mobile number එකක් දීලා ඔයාලට get started. ඊට පස්සේ ඔයාලට මේකට verification එකක් එයි. බලමු. right. ඉතින් ඔන්න ඔයා දාපු phone number එකට සහ email එකට දෙකටම verification code එක එනවා. ඉතින් phone එක ළඟ නැත්නම් email එකට එයි. ඔයාට මේ OTP එක automatically මෙතෙන්ට pick කරන්නත් දාලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ආපු OTP එක බලලා මෙතෙන්ට ලබා දීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි බලමු OTP එක ගැන චුට්ටක් වෙලා. right ඔන්න OTP එක ආවා. ඉතින් මේක auto මගේ fill වුණා. එහෙම නැත්නම් ඔයාට ආපු SMS එකකින් අරගෙන මේක දෙන්න ඕනේ. ඉතින් දාලා ඔයාට තියෙන මේක next කරගන්න. ඉතින් මේක next කරගත්තාට පස්සේ ඔයාට එනවා ඔන්න නම NIC number NIC එක ඔයාගේ ඒ කියන්නේ ඔයාගේ NIC එක ඉස්සරහින් ඊට පස්සේ ෆොටෝ එකක් ඊට පස්සේ ඇඩ්‍රස් එක ස්ට්‍රීට් නේම් එක සිටි එක NIC number එක ඊට පස්සේ ඔයාගේ selfie එකක්. ඉතින් මේ පිළිවෙලට ඔයාට මේක ලබා දෙන්න තියෙන ඉතින් නම කියන තැනට නම ඊට පස්සේ NIC එකේ ෆොටෝ එකක් මෙතෙන්ට front එකේ back එකේ ඊට පස්සේ ඇඩ්‍රස් එක ඇඩ්‍රස් එකේ අනිවාර්ය ස්ට්‍රීට් නේම් එක උඩ ලබා දෙන්න. ඒ කියන්නේ ඔයාගේ ඇඩ්‍රස් එක කඩලා දාන්න මේ තුනටම යන විදිහට. ඊට පස්සේ ඔයාට තියෙන්නේ මේකේ සිටි එක සිලෙක්ට් කරලා NIC නම්බරේ දාලා මේක ෆිනිෂ් කරලා. ඉතින් සාදිසි හරි ඔයා සෙල්ෆි එක ගත්තට පස්සේ මේක කන්ෆර්ම් කරනකොට මොනවා හරි ඔයාගේ පික් වෙලා තියෙනවා වැරදිලා විදිහට වැටලා තිබුණොත් ඔයා ඒකට ඩෙන්ටිටි නම්බරේ නැවත සකස් කරලා හරියට ලබා දෙන්න. ඉතින් සෙල්ෆි එකක් දෙනවා නම් ඔයා කන්නඩි දාලා වගේ ඉන්නවා නම් ගොඩක් දුරට මේක රිජෙක්ට් වෙනවා. එහෙම වුණොත් කන්නඩියෙන් ගලවලා හරි සෙල්ෆි අප්ලෝඩ් කරන්න බලන්න කැප්චර් කරලා. right ඉතින් මේ ටික දාගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මේ ස්ටෙප් එකෙනුත් next වෙලා යන්න. ඉතින් මම කිව්වා වගේම NIC number එකේ ටික දැම්මම පස්සේ අර verify and proceed කියලා එයි. ඉතින් ඔන්න ඔයාට NIC එකේ details ටික මෙතන පික් වෙලා තියෙන වැරදි එකක් නම් ඔයාටම මේක පික් කරලා NIC number එක ලබා දීමට පුළුවන්. ඉතින් මොකද අනිවාර්යයෙන් මෙතන බලලා හරියට number එක ලබා දෙන්න දාලා කන්ෆර්ම් කරන්න.
ඊට පස්සේ බෑක් එකේ ෆොටෝ එකක් අරන් දෙන්න. ඊට පස්සේ වාගේ ඇඩ්‍රස් ඒ ටික දාලා වාට තියෙන්නේ මේක වෙරිෆයි ප්‍රොසීඩ් කරලා දාගන්න. ඉතින් සෙල්ෆි එකකුත් ලබා දෙන්න තියෙනවා. ඉතින් මෙතන සෙල්ෆි ඔප්ෂන් එකට ආවට පස්සේ සෙල්ෆි එකක් ලබා දෙන්න. පස්සේ වෙරිෆයි and ප්‍රොසීඩ් කරන්න. ඊට පස්සේ මේ සියලුම දේ හරියනවා වාට තියෙන්නේ නෙක්ස්ට් කරගන්න. ඉතින් නෙක්ස්ට් කරගෙන වාට ප්‍රොසීඩ් කරගන්නයි තියෙන්නේ. රයිට්. ඔන්න ඊළඟට එනවා දුම ඔප්ෂන් එක. මේවා මතක තියාගන්න මේ දාපු දේවල්. ඉතින් වාට තියෙන්නේ පින් එකක් ලබා දෙන්න අංක 6ක. ඉතින් මේ අංක 6ක පින් එක අනිවාර්යෙන් ලබා දෙන්න දෙපාරක් ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔන්න වගේ අහනවා security questions තුනක්. මේ security questions තුනට ඔයා උත්තර ලබා දෙන්න ඕනේ. ඊට පස්සේ next කරගන්න. ඉතින් next කරගත්ත පස්සේ ඔන්න ඔයාට එනවා device එකට name එකක් දාගන්න. ඉතින් ඔයාට කැමති name එකක් මේකට දාගන්න. ඔයාට මතක හිටින විදිහට. ඊට පස්සේ ඔයාට මේක next කරගන්න තියෙනවා. ඔන්න ඊට පස්සේ එනවා ඔයාට pin එක ගහලා log වෙන්න කියලා. ඉතින් ඔන්න ආවට පස්සේ app එක ඇතුළට යනවා. ඊට පස්සේ sign up currently under review you will granted access to app once the approval is completed we appreciate your patience කියලා මෙන්න මේ වගේ message එකක් එනවා. හරි. දැන් මෙන්න මේ message එක ආපුවම ගොඩක් අය අහනවා ඇයි මේක තාම approve වෙලා නැත්තේ කියලා. ඉතින් මෙතන වෙන්නේ ඔයාලා දාපු documents ටික verify කරලා බලලා මේ ඔයාමද කියලා බැංකුව දවස් 2-3ක් ගන්නවා. ඉතින් හදිස්සිය හරි දවස් 2-3කින් ඔයාට මේ දේ කරගන්න බැරි වුණොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව බැංක් එකට කෝල් එකක් අරගෙන online banking section එකට දාන්න කියලා ඔයාට මේ රික්වෙස්ට් එක මම මෙහෙම රෙජිස්ටර් වුණා තාම මේක රෙජිස්ටර් වෙලා නැහැ වෙරිෆිකේෂන් එක වෙන ගමන් තියෙන කියලා කියලා එයාලට එවෙලෙම වෙරිෆයි කරගෙන මේ ඇප් එක හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ Ceylon Pay ඇප් එකට හරියටම රෙජිස්ටර් වෙන්නේ. ඉතින් මේක රෙජිස්ටර් වුණාට පස්සේ මේක ඇතුලේ තියෙන ඔප්ෂන්ස් මේක කොහොමද පේමන්ට් එක කරන්නේ මේ දේවල් මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී අරන් එනවා. මොකද එකම වීඩියෝ එකෙන් මේ දේ කරන්න ගියොත් එම ටිකක් වීඩියෝ එක දික් වෙනවා. එතකොට ඔයාලට ටිකක් බෝරින් වෙන නිසා මම දැන් මේක රෙජිස්ට්‍රේෂන් එක කම්ප්ලීට් කරගන්න විදිහ ගැන සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ එකේ ඔයාලට අරන් ආවේ. ඉතින් මෙන්න මේ විදිහට රෙජිස්ටර් කරගන්න. ඉතින් ඔයාලට මොනවම හරි දැනක ඩවුට් එකක් තියෙනවද මට ස්ක්‍රීන්ෂොට් එක මගේ WhatsApp නම්බරේ හරහා හෝ අනිත් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් හරහා මම සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මට හරියට ඒ අදාළ ප්‍රශ්න තියෙන තැන ස්ක්‍රීන්ෂොට් එකක් හරි මොනවා හරි ඔයාලට පැහැදිලි කරලා හරියට කියන්න පුළුවන් නම් අන්න ඒ විදිහට මාව කන්ටැක්ට් කරගන්න. ඉතින් මම අනිවාර්යෙන් ඔයාලට උදව් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. අපි අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. මේ වගේ online banking ගොඩක් බැංකු පිළිබඳව මම කරලා තියෙනවා. ඉතින් ඒවත් ගිහින් බලන්න ඔයාලට ලොකු idea එකක් ගන්න පුළුවන් වෙයි. මොකද මේ app හැම එකක්ම එකම වගේ interface එක වෙනස් වුණාට සියලුම කාර්යයන් මේක කරන්න තියෙන දේවල් හරිම සරලයි සහ පහසුයි. ඉතින් මේ වගේ banking videos 3-4ක් මගේ channel එකේ වැළුවොත් ඔයාලටම තේරෙයි මේ එකම දේ නේද මේ තියෙන්නේ කියලා ඉවරලා. ඉතින් එකම දේ ඔයාලට හම්බෙන interface එක banking එකට වෙනස්. සහ තියෙන තැන් චුට්ටක් වෙනස්. ඉතින් මේ වචන සහ මේ app ගොඩක්ම එක වගේ. ඉතින් ගිහින් යන්න අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.